දැන් අපි කියවන්න යන්නේ early readers ලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 15 වන බදාදා මාතෘකාව තමා තවත් අනුග්‍රහය ලබා ගන්න. අද බයිබල් පාඨය 2 පේත්‍රුස් 1:2. දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වේවා. ඔබට අනුග්‍රහය ස්වල්පයක් පමණක් ලැබීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. උන්වහන්සේගේ අනුග්‍රහය ඔබේ ජීවිතයේ වැඩි වෙමින් පැවතීම උන්වහන්සේගේ කැමැත්තයි. ඔබ උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේව වැඩි වැඩියෙන් දැනගන්නා තරමට ඔබ කරන සෑම දෙයකදීම උන්වහන්සේගේ අනුග්‍රහය වැඩි වේ. පේත්‍රුස් ගැන සිතන්න. ඔහු වරක් සාමාන්‍ය දීවරයෙක් විය. නමුත් ඔහු යේසුස් වහන්සේව අනුගමනය කර උන්වහන්සේගේ ඉගැන්වීම් වලට සවන් දුන් විට යමක් සිදු විය. ඔහු අනුග්‍රහයෙන් වර්ධනය විය. ඉක්මනින්ම ඔහු නිර්භීතකමින් හා දෙවියන් වහන්සේගේ බලයෙන් පිරි නිර්භීතකමින් හා දෙවියන් වහන්සේගේ බලයෙන් පිරි සුභාරංචිය දේශනා කරමින් රෝගීන් සුව කළේය. සාමාන්‍ය පුද්ගලයෙකුව සිටි ඔහුව දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සුවිශේෂී කෙනෙකු බවට පත් කළේය. අනුග්‍රහය ඔබටත් කරන්නේ මෙයයි. ඔබ ඔබේ බයිබලය කියවීමට දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කිරීමට සහ සෑම දිනකම එය කතා කිරීමට කාලය ගත කරන විට උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ තුළ ශක්තිමත්ව වර්ධනය වේ. උන්වහන්සේ ඔබ වෙනුවෙන් සැලසුම් කළ මහිමාන්විත ජීවිතය ජීවත්වීමට බැබලීමට සහ සාර්ථක වීමට අනුග්‍රහය ඔබට උපකාර කරයි. දැන් ඔයාලට පුළුවන් 2 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය කියවලා අදින්ගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි ආඥා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. ආදරණීය පියාණෙනි, මාගේ ජීවිතයේ ක්‍රියාත්මක වන ඔබගේ අනුග්‍රහය නිසා ස්තුතියි. මම ඔබගේ වචනය අධ්‍යයනය කර මෙනෙහි කරන විට ඔබගේ අනුග්‍රහය සෑම දිනකම මා තුළ වර්ධනය වේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.